දැන් ඔය සාමාන්‍ය ඔය වැදගත් ප්‍රසිද්ධ ඔය ජනප්‍රිය වගේ මිනිස්සුන්ට එක එක ඒවාට සමහරට ඔය ආරාධනාවල් කරනවානේ. දැන් සමහරට ඔය අපිටත් ඔය එක එක ඒවාට ආරාධනා එහෙම කරන්න ඔය කාරවට එන්න මේවට එන්න කියලා හරිද? එක සැරයක් නිව්ටන්ට ආරාධනාවක් කරා ඉන්දියාවේ. ඒ වැඩ වගේට එන්න කියලා ඒ ඉන්දියාවට ආපු වෙලාවක ආරාධනා කරා ෆිල්ම් ෆෙස්ටිවල් එකට. ඔය කැම්පස්සේ පෙරදින කැම්පස්සේ ඉන්න වල සතිය කියලා එහෙම තියෙන්නේ එක දිගට හරි එක දිගටනේ වේදිකා නාට්‍ය පෙන්වනවා වගේ වෙන වැඩ වගේ ආපු වෙලාව ෆිල්ම් ෆෙස්ටිවල් එකකට ආරාධනා කරලා තියෙනවා මේ දවස් 7ක් එක දිගට පෙන්වනවලු පෙන්වලා තියෙන්නේ කාගේද රජිනිකාන්ත්ගේ ෆිල්ම් 7ක්. දැන් දවල් වරුව කැම්පස් වල වැඩ වගේ තිබුණා හවස ගියා ෆිල්ම් ෆෙස්ටිවල් එකට. කවුද යන්නේ දැන්? නිව්ටන් යන්නේ. හරි. පළවෙනි ෆිල්ම් එක පළවෙනි දවස් ෆිල්ම් එක මට දැන් ෆිල්ම් වල නම් මතක නැහැ මං. හරි. පළවෙනි දවස් ෆිල්ම් එකේ දැන් රජිනිකාන්ත්ගේ ප්‍රධාන නළුවා. රජිනිකාන්ත් ඒකේ අර ෆිල්ම් එකේ හැටියට අර මොකද බ්‍රේන් ටියුමර් එකක් කියලා කියන්නේ ටියුමර් එකක් ඒක අසනීප තත්ත්වයක්. ඒක අරන් ඔයගොල්ලෝ කවුරුත් අහලා නැත්තම් කමක් නැහැ. ඒක අහලා ඉඳ ලැබෙන්න ඕනෙත් නැහැ අතර එහෙම එකක් කියන එකක්. හරි. ඊට පස්සේ වෛද්‍යවරු කියන ඉන්දියානු වෛද්‍යවරු කියන මෙයාව සුව කරන්න බෑ. මේ ෆිල්ම් එකේ ඇත්ත කතාව නෙවෙයි. හරි. ෆිල්ම් එකේ සුව කරන්න බෑ. මෙයා ජීවිත කාලේ මෙහෙම තමයි. මෙයා ගොඩ දාන්න බෑ කියලා. දැන් මේකව එක්කන් යනවා වෙන රටකට ඊට පස්සේ. try එක දෙමු කියලා. එක්ක යනකොට මේක දුෂ්ටයා හැමෙත් ඉන්නේ. දුෂ්ටයක් ඉන්න මේ ෆිල්ම් එකක් වුණා. ඌත් ෆ්ලයිට් එකේ ඉන්නවා. දැන් රජිනිකාන්ත අරන් යන ෆ්ලයිට් එකේ. දැන් අරුන්ට දැන් දුෂ්ටයාට කේස් එකම ඉවර කරන්න බෑ. දැන් බැරි වෙලා අරහෙ ගිහිලා ගොඩ දාගෙන ආවොත් එහෙම. මොකද ගේමක් දෙන්න යන්නේ ෆ්ලයිට් එකේදී ගේම දෙන්න යන්නේ. ෆිල්ම් එකේ හැටියට. හරි. ඊට පස්සේ ෆ්ලයිට් එකේදී වෙඩි තියනවා. දුෂ්ටයා වෙඩි තියනවා කාටද? චරිත නම මතක නැහැ. නළුවා රජිනිකාන්ත. හරි. වෙඩි තිබ්බම උණ්ඩේ මේ කණෙන් ගිහිල්ලා එහා කණෙන් එනවා. කණෙන් ගිහලා එහා කණෙන් එනවා. එනකොට අර මොලේ තිබ්බ අර ටියුමර් එකක් තිබ්බ කැල්ල ගැලවිලා එන්නේ. ඒකත් එළියට අරගෙන උණ්ඩේ එන්නේ. ඒකෙදිට ආපු ගමන් රජිනිකාන්ත සුව වෙනවා. සනේප වෙලා ඊට පස්සේ දැන් නිව්ටන් එන අවුල් හරි දැන් අයියෝ කවුන්ටයක් ගියා මොලේ අරාව ටියුමර් එකක් තිබුණා. ඒක ගැලවිලා ගියා අර ගොඩ දාන්න බෑ කියපේක දැන් නැගිටලා ගහනවා. හරි. දැන් පළවෙනි දවසේනේ ඌ මෙයා කවුද නිව්ටන් හිත දාගෙන ගියා. දෙවෙනි දවසේ දවල් වරුවේ වැඩ ටික ඉවර කළා. හවස යනවා ආයි ෆිල්ම් ෆෙස්ටිවල් එකට. එදා ෆිල්ම් එකේ දැන් දුෂ්ටයා ඉන්නවා මූ ෆයිට් එකේ වෙඩි තියාගෙන අරගෙන යවිද්දි අන්තිමට කොහරි එහෙට මෙහෙට වෙඩි තියාගෙන රජිනිකාන්ත්ගේ පිස්තෝලේ තිබ්බ උණ්ඩට ඉවර වෙනවා. උණ්ඩ ඉවරයි. දැන් නිව්ටන් බලාගෙන ඉන්නවා. හරි. දුෂ්ටයා ගාව තාම තියෙනවා. දැන් රජිනිකාන්ත් එලි මහනක මාට්ටු වෙනවා. දුෂ්ටයා වෙඩි තියනවා. දුෂ්ටයා වෙඩි තියපු ගම රජිනිකාන්ත් අර උණ්ඩ එනවා අරහෙන්. රජිනිකාන්ත් මෙහෙම අහක් වෙනවා. අහක් වෙලා අර යන උණ්ඩ අල්ලනවා. යන උණ්ඩ අල්ලලා දානවා වරගේ පිස්තෝලෙට. දාලා වෙඩි තියනවා. හරි. වෙඩි තිබ්බ දුෂ්ටයා ඉවරයි උම්මලා. අර නිව්ටන්ට හිතා ගන්න බෑ. දැන් මේ මොකද වෙන්නේ කියලා. උණ්ඩ ඇල්ලුවා කිව්වා. හරි ඒ දෙවෙනි දවස් ෆිල්ම් එක. හරි. තුන්වෙනි දවසේ. දැන් අදත් කියලා ඉතින් උඩ කවන්න උඩ ආරාධනාවනේ ප්‍රතික්ෂේප කරන්න බෑනේ. තුන්වෙනි දවසෙත් යනවා. තුන්වෙනි දවසේ සීන් එකේ මේ කවුද අයින්ස්ටයින් නේ බකව රජිනිකාන්ත්. හරි. දුෂ්ටයාගේ ගෙදර දිවලිය යන්නේ. ගෙදර වලිය ගිහිල්ලා ගහලා රජිනිකාන්ත් පිස්තෝල අරන් මොකුත් නැහැ. දුෂ්ටයාට ගහලා මරනවා. මරලා ඉවර දැන් ගේම් ඉවරයි කියලා හිතාගෙන රජිනිකාන්ත් එන්න යද්දි කාමරයක් අස්සින්දලා වීල් චෙයාර් එකක් එනවා. අම්මා කෙනෙක් එමු ආච්චි කෙනෙක් වගේ කෙනෙක් එනවා. වීල් චෙයාර් එකේ ඉන්නේ දිග අර තුවක්කුවකුත් අරගෙන එනවා. එයාගේ පුතාව තමයි මැරුවේ රජිනිකාන්ත්. අර අම්මගේ පුතාව තමයි රජිනිකාන්ත් දුෂ්ටයාව මැරුවේ. දැන් රජිනිකාන්ත් ගා මුකුත් නැහැ පිස්තෝලේ අර එදා වගේ අල්ලා උණ්ඩේ අල්ලා ගහලා වෙඩි තියන්නවත් පිස්තෝලයක් නැහැ. අර අම්මා ඇවිල්ලා දැන් තමයි පුතාවනේ මැරුවේ වෙඩි තියනවා. වෙඩි තිබව රජිනිකාන්ත් වෙන කරන් දෙයක් නැහැ නේ බා. පැත්තකට පනිනවා. පැත්තට පැනලා නැගිටලා බලද්දී අර වීල් චෙයාර් එකේ ඉඳපු අම්මගේ නල්ල මැදින් උණ්ඩයක් ගිහිල්ලා. නිව්ටන් බලද්දී රජිනිකාන්ත් හිතානවා මොකද වෙලා තියෙන එක පස්සේ බලද්දී වෙලා තියෙන අර වෙඩි තියපු එකේ පතරම ගිහිලා බිත්තියේ වැදලා ඒක පදක්කමක් වගේ කෙල්ලලා තියෙනවා ලෝහ පදක්කමක් වගේ එකක්. ඒක ගිහිලා වැදලා පරාවර්තනලා ගිහිලා අර අම්මගේ නල්ල මැදින් ගිහිල්ලා
එන කේස් ඒවා උන්ට ගිහිල්ලා වැදලා අව් වෙන්නත් පුළුවන් වගේ නිකන් බෑත් වගේ නිකන් පරාවර්තනය වෙන්න පුළුවන් නේ. දැන් යනවා හතරවෙනි දවසේ. දැන් අරුණට ගියා එන අවුල් රජින කාටද? හතරවෙනි දවසේ ගියා එදා සීනේ මේවයි. දැන් රජිනකාන්ත කොටු වෙලා ඉන්නේ. කොටු වෙලා ඉන්නේ උට පැන ගන්න විදියක් නැහැ වගේ. ඒක පුපුරලා දාන්න බෝම්බෙම වල්ලා තියෙන්නේ. රජිනකාන්තගේ පැත්ත බෝම්බ වල්ලා තියෙන දුෂ්ටයා තාපෙන් එහා පැත්තේ ඉන්නේ. දුෂ්ටයාට එක වැඩයි කරන් තියෙන රිමෝට් එකේ බොත්තම බණ්ඩ විතරයි තියෙන්නේ. අර ඔක්කොම බ්ලාස්ට් වෙලා යනවා. දැන් නම් අද නම් රජිනකාන්ත බේරුමක් නෑ. අරු ගියා කරවත් මුකුත් නෑ. මේමයි රජිනකාන්තගේ පිස්තෝල දෙකක් තියෙනවා. පිස්තෝල දෙක තිබුණ වැඩක් නෑ. ඉලක්කයක් ගන්න විදියක් නෑ. තාප්පෙන් එහා පැත්තේ අරු ඉන්නේ පේන්නේ නෑ. දැන් නිව්ටන් එහෙන සැටිස් අද නම් මට හරි අද අරු ඉවරයි කියලා එන සැටිස්. තත්පරේ එන මං අර කොබන පමා විතරයි. රජිනකාන්ත මොකද කරන්නේ? ඒක පිස්තෝලයක් ගන්නවා. කරකලා විසික් කරනවා. කරලා විසික් කරා ඒ පිස්තෝලේ කැරක් යනවා දැන්. කැරක් ගිහිල්ලා තාපෙන් උඩට මෙන්න මෙහෙම සෙට් වෙනවනේ එක තැනකදී. සෙට් වෙනකොටම අනිත් පිස්තෝලෙන් වෙඩි තියනවා. වෙඩි තිබම ඒ උණ්ඩ ගිහිල්ලා අර උඩ තියෙන පිස්තෝලේ කොකාගේ වැදිලා කොකා ගැස්සෙනවා. කොකා ගැස්සිච්ච බර අර උණ්ඩ යනවා කාටද? දුෂ්ටයාට. එතෙන් දුෂ්ටයා මැරෙනවා. ඉවරයි. දැන් එදත් හරි. අර දවස් කීයක් ගියාද නිව්ටන්? හතරයි. තව තුනක් යන්න ඕනේ. ඊට බංකෝ. තව තුනක් යනවා. හරි ඊළඟ එක. පස්වෙනි දවසේ රජිනකාන්ත ඇටැක් කරන්න දෙනවා වල්ලූරු 3 දෙනෙක්. වල්ලූර දන්නවනේ? හරි වල්ලූරු 3 දෙනෙක්. රජිනකාන්ත ගාව තුන දෑකැත්තයි පිස්තෝල එක උණ්ඩයයි තියෙන්නේ. දෑකැත්තයි එක උණ්ඩයයි. වල්ලූරු 3 දෙනා තුන් පැත්තෙන් එනවා මෙහෙම. මොකද කරන්නේ? රජිනකාන්ත දෑකැත්ත මේ ගුවන විසික් කරනවා. ගුවන විසික් කළා පාවෙලා යනකොට වෙඩි තියනවා දෑකැත්තට. දෑකැත්තට වෙඩි තිබ්බම උණ්ඩ කියලා දෑකැත්තේ වැදිලා දෙබෑ වෙනවා. දෙබෑ වෙලා එක උණ්ඩයක් වුණා මේ පැත්තේ ඉන්න වල්ලූරට, අනිත් උණ්ඩ යනවා එහා පැත්තේ ඉන්න වල්ලූරට, දෑකැත්ත කරකලා යනවා මැද ඉන්න වල්ලූරට. හරි. ගිල උතු දෙලා ඉවරයි. හරි. නිව්ටන් දැන් ડિප්‍රෙෂන් වගේ මං අර දෙන්න අවුල් යකෝ මේ වෙන දේවල් හිතා ගන්න බෑ. දැන් කරන්නත් බෑ. මම මේ ඉන්දියාවේ ඉන්න කම එකට යන්නත් වෙනවා. දැන් යනවා 6 වෙනි දවසේ. අරකම දෙක ෆිල්ම් එක. ඔය අර එන්නේ ෆිල්ම් වල එක කියලා ඇවිල්ලා තව කාලෙකින් දෙක කියලා එහෙම එන්නේ. ඒකයි පුෂ්පා 1 පුෂ්පා 2 වගේ ඊළඟ ෆිල්ම් එක. හරි. අරකෙම දෙකනේ. එදා වල්ලූරු රංචුවක් එනවා. 3 දෙනෙක් නෙවෙයි එන රංචුවක් එනවා රජිනකාන්ත ඇටැක් කරන්න. එදා රජිනකාන්ත පිස්තෝලේ එක උණ්ඩයයි විතරයි තියෙන්නේ. දෑකැත්තක් නෑ. වල්ලූරු රංචුවක් ඉන්නවා. කරන් දෙයක් නෑනේ. රජිනකාන්ත දුවගෙන යනවා. දුවගෙන ගිහලා සෙට් වෙනවා ගල් දෙබොක්කාවක් ගාවට. හරි. ගල් දෙබොක්කාවක් ගාව මෙහෙම දෙපැත්ත හිට ගන්නවා මෙහෙම. දාර වල්ලූරලා ගැහුවොත් එමේ ඉවරයි. හරිද? දැන් නිව්ටන් බලන්න අද හරි එක උණ්ඩේ තියෙන්නේ එක වල්ලූරෙක් මැරුවත් තව රංචුවක් තියෙනවා අද නා රජිනකාන්ත ඉවරයි කියලා. දෙක ෆිල්ම් එක නිසා මොකක් හරි ඉවරයක් වෙයි කියලා නිව්ටන් බලාගෙන ඉන්නවා. රජිනකාන්ත මොකද කරන්නේ? අර වල්ලූරු ටික වරෙන් කියලා ඉන්නවා. එක අරු දඩ ගා දුවගෙන එනවා. වල්ලූරු. ටික ලං වෙනකන් ඉඳලා රජිනකාන්ත පොඩ්ඩක් මෙහෙට වෙලා ඇලවිලා වෙඩි තියනවා. ඉස්සරහම ඉන්න එකාට. වෙඩි තියම ඒ උණ්ඩේ පළවෙනි වල්ලූර පසහරු කරගෙන යනවා. ඌ මැරෙනවා. ගල් දෙපොක්ක මේ පැත්තේ වැදිලා උණ්ඩේ පරාවර්තනය වෙනවා. පරාවර්තලා දෙවෙනි එකව පසහරු කරන් යනවා. මෙහෙම සික්සැක් වගේ පරාවර්තනය මේ ගිහිල්ලා වල්ලූරු රංචුව මැරෙනවා. සට මේ කියලා මැරෙනවා. ඌට දැන් ගන්න දෙයක් නැහැ මුට හිතා ගන්න බෑ. මේවා ෆිල්ම් මොනවද මේ? ඇයි ෆිසික්ස් එක්ක ගලපනවා මොකද තියරි දාලා බලන්න නිව්ටන්ගේ පළමුණියේ දෙවෙනියම දාලා බලන්න බෑ මුට. 7 වෙනි දවස් අන්තිම ෆිල්ම් එකනේ ෆිල්ම් ෆෙස්ටිවල් එක අන්තිම එක. දැන් අනිවාර්ය අන්තිම දවසේ නම් මොකද වෙන්න ඕන රජිනකාන්ත්? එදා හරි මැරෙන්න බෑ බා. හරි. දැන් අවුලක් නැහැ මේකේ හැපි එන්ඩින් එකක් තියෙයි කියලා හිතාගෙන ගියා නිව්ටන්. 7 වෙනි ෆිල්ම් එක. අම්මාට සිරේදා
රජිනිකාන්ත යන්න යනකොට බයික් එකේ නැගලා දුෂ්ටය ඇවිල්ලා හොරෙන් බයික් එක පිටිපස්ස ඉඳ ගන්නවා. හරි. රජිනිකාන්ත දන්නේ නැහැ. හරි. දැන් රජිනිකාන්ත අරන් යන බයික් එකේ පිටිපස්සේ දුෂ්ටය ඉඳගෙන ඉන්නවා. රජිනිකාන්ත දන්නේ නැහැ. හරි. එහෙම යනකොට හෙල්මට් නැහැ. ෆිල්ම් නේ. හරි. දුෂ්ටයා මොකද කරන්නේ? රජිනිකාන්ත ඔළුවටම පිස්තෝලේ තියෙනවා. ඔළුවටම තියෙනවා. ගාවලා තියෙනවා. තියලා කුක ගස්සනවා. ගස්සනකොටම රජිනිකාන්ත් පහත් වෙනවා. පහත් වෙනවා. දැන් උණ්ඩ යනවා. උණ්ඩ යනකොට රජිනිකාන්ත් මොකද කරන්නේ? පස්සෙන් යනවා බයික් එකේ. උණ්ඩ ඉස්සරහින් යනවා. රජිනිකාන්ත් අරුත් එක බයික් එකේ පස්සෙන් යනවා. හරිද? පස්සේ ගිහලා ඌ රේස් කරලා උණ්ඩට ඉස්සරහා කරනවා. දැන් උණ්ඩ යනවා ඌ බයික් එක ඉස්සරහා කරනවා. දැන් මොකද වෙන්නේ නැත්තේ කියපන්කෝ? දැන් මොකද වෙන්නේ නැත්තේ? ඉස්සරහා කරලා ඇහුන්නේ නැහැ. උඹලා මත තියාගෙන දුෂ්ටයාට වුණත් පිරිපස්සෙන් පහර දෙන්න හොඳ නැහැ. උඹලා හිතුවේ මෙහෙම ගිහිල්ලා බයික් එක මෙහෙට අල්ලන්න ඇති කියලා නේ? නෑ. ඉස්සරහා කරලා ගිහිල්ලා ආපහු හරව ගන්නවා බයික් එක. ආපහු හරවගෙන එන්නවා මෙහෙට. දැන් මෙහෙන් යනවා උණ්ඩේ. අරහෙන් යනවා බයික් එක. මෙහෙම ඇවිල්ලා ළඟට එනකොට රජිනිකාන්ත් නැවෙනවා. අර උණ්ඩේ යනවා දුෂ්ටයාගේ නල්ල මැදි. ඉවරයි. දුෂ්ටයා එතන ඉවරයි. ෆිල්ම් ෆෙස්ටිවල් එකත් ඉවරයි. 7යිනේ. 7ක් කිව්වනේ. හරිනේ. පස්සේ කට්ටිය එළියට ඇවිල්ලා බලද්දි නිව්ටන් මිසින්. කට්ටිය එලා බලද්දි තේපැන් සංග්‍රහයට බලද්දි නිව්ටන් නැහැ. පස්සේ හැමතැනම මෙහෙව්වා නිව්ටන් නැහැ. පස්සේ ආපහු කෝකටත් කියලා ෆිල්ම් හෝල් එක අස්සේ බලමු කියලා ගියා බලන්න. ඒ ආදි තමයි දකින්නේ නිව්ටන්. ගේ ශරීරේ එලිලා තියෙනවා. ඊට පස්සේ බලනකොට ලියුමකුත් ලියලා මට සමාවෙන්න ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. ඒක සිංහලෙන් කියන්නේ හරි. සිංහලෙන් හරි. මට අතින් ලෝකෙට ගොඩක් වැරදි සිද්ධ වුණා. මම එක තියරි කියලා හොයාගත්ත බොරු කියලා මට තේරුණා. මේක දැරුවට පස්සේ ඒකට සමා වෙන්න කියලා මම ලොකු අවුලක ඉන්නේ කියලා තමයි සුයිසයිඩ් කරගෙන තිබුණේ. හිනා වෙන්න බබා. හරි.